එකමත් එක ගොඩාක් රස්නේ දවසක එක කපුටෙක්ට හොඳටම වතුර තිබා හැදුනා. ගම පුරාම වතුර හොයාගෙන පියාසර කරත් ලේසියෙන් නම් වතුර හොයාගන්න පුළුවන් වුණේ නැහැ. මේ විදිහට වතුර හොයාගෙන පියාසර කරගෙන ඉද්දී ගෙයක් ළඟ තිබ්බ කලයක් මේ කපුට දැක්කා. මේ කලෙන් කොහොමාරි වතුර ටිකක් බොනවා කියලා හිතපු මේ කපුටා මේ කලයට එබෙන්න පටන් ගත්තා. ඒ වුණාට වතුර කලේ යට තිබ්බ ඉඳන් වතුර ටිකක් බී ගන්න නම් ලේසි උනේ නැහැ. ඒ නමුත් ඉතාමත් පිපාසයෙන් හිටපු කපුටා උත්සාහය අතහැරියේ නැහැ. මෙන්න මේ විදියට උත්සාහ කළා. ළඟ තිබුණු ගල් ගොඩකින් පුංචි පුංචි ගල් කැට අරගෙන ඇවිල්ලා මේ කලයට දාන්න පටන් ගත්තා. මේ විදිහට ගල් පුරවද්දී යට තිබුණු වතුර හෙමින් උඩට එන්න පටන් ගත්තා. මේ විදිහට වතුර උඩට ආවට පස්සේ මේ කපුටා වතුර ටික බීලා ඉතාමත් සතුටින් පියාසර කරලා ගියා. ඉතින් පුංචි දුවලා පුතාලා මේ කතාවෙන් ඉගෙන ගන්න ඕන පාඩම තමයි අපේ සෑම ගැටලුවකටම විසඳුමක් තියෙනවා. අපි ඒක බුද්ධිමත්ව හොයන්න උත්සාහ කළොත් අපේ ගැටලුවට ඉතාමත් ඉක්මනින් විසඳුම් සොයා ගන්න පුළුවන්. එහෙමනම් තවත් ලස්සන කතාවක් අරන් එනකන් මේ වගේ දුවලා පුතාලාගෙන් සමුගන්න.